අන්තර්ජාලය හරහා සාර්ථක මුදල් උපයන්න කැමති සියලුම දෙනා අද පිළිගන්නවා Panda Testing YouTube channel එකකින් අරන් එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔන්න යාළුවනේ මම අද වීඩියෝෙන් ඔයාලට ගෙනත් තියෙන්නේ ඔයාලා thumbnail එකේ දැක්කා වගේම ad බලලා මුදල් earn කරන්න පුළුවන් දැනට එන සුපිරිම වෙබ්සයිට් එකක් තමයි මම අද වීඩියෝෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ සයිට් එකට අවුරුදු 5කට වැඩි කාලයක් යනවා. තාමත් හොඳට පේමන්ට් කියනවා. මේ වෙනකොටත් ලොකු පිරිසක් මේක හරහා මුදල් උපයනවා. වගේම ලංකාවේ ගොඩක් කට්ටිය මේ ක්‍රමේ හරහා මුදල් උපයනවා. ඔයාලට try කරලා බලන්න පුළුවන් හින්දා තමයි මම අද වීඩියෝ එක අරන් ආවේ. වීඩියෝ යන්න කලින් මතක් කරනවා ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. notification bell icon එකත් all කරලා තියාගන්න. ඒතකොට අපි videos දාපු ගමන් මොකක් notification හරහා එන්න ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් අද වීඩියෝ එකකින් කතා කරමු මොකද්ද මේ site එක කොහොමද මේ site එක අපි ad බලලා මුදල් earn කරන්නේ ඒ වගේම කොහොමද අපි earn කරන මුදල් අතරම ලබා ගන්න කියලා අද වීඩියෝ එකෙන් කතා කරමු. එතකොට මේක තමයි අද කතා කරන සයිට් එක. සයිට් එකේ නම විදිහට කිව්වොත් coinpayu.com කියන සයිට් එක කරා තමයි අද මම මුදල් earn කරන විදිය ගැන කතා කරන්නේ. ඒතර වෙබ්සයිට් එකේ එන්න ලින්ක් එක මම ෆස්ට් කමෙන්ට් එකේ දාලා තිනවා. අන්නේ ලින්ක් එකෙන් ඔයාලා අපේ Telegram channel එකේ post එකකට යන්නේ. අනේ post එකේ තියෙනවා ඔයාලට link එකක්. අන්නේ link එක click කරන්න. ඊට පස්සේ ඔබේ Panda Testing bot එක open වෙනවා. අන්න ඒකේ තියෙනවා ඔයාලට link එකක් unlock කරගන්න. ඒක ඔයාලට කරන්න තියෙන unlock link කියන button එක එකපාරක් click කරලා ඔයාලට link එකක් open වෙනවා. අන්නේ link එක එකපාරක් back වුණාට පස්සේ ඔයාලට website button එක open වෙනවා. අන්නේ button එක click කරලා ඔයාලට website එකට එන්න පුළුවන්. වෙබ්සයිට් එක ආවට පස්සේ වෙබ්සයිට් එකේ මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. වෙබ්සයිට් එකේ චුට්ටක් බලනකොට බලා ගන්න පුළුවන් වෙනවා මේකේ වැඩ කරන යූසර්ස්ලා ප්‍රමාණය බලා ගන්න පුළුවන්. දැනට ටෝටල් එක බලා ගන්න පුළුවන් වෙනවා මිලියන 8ක යූසර්ස්ලා ප්‍රමාණයක් මිලියන 8ට වැඩි යූසර්ස්ලා ප්‍රමාණයක් මේක හරහා මුදල් earn කරන්න පටන් ගන්න දැනටමත් තියෙන්නේ. ඒතකොට මේකෙන් කොච්චර පේ අවුට් එකක් ලබා ගන්න තියෙනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඩොලර් මිලියන 4ක පේවුට් ලබාගෙන තියෙනවා. කියන්නේ උපරිම කට්ටිය ඒ දක්වා ලබාගෙන තියෙනවා කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. එතකොට මේ වෙනකොට මේ සයිට් එක කරහා මිලියන 4ක් පේමන්ට් කරලා තියෙනවා කියලා අපිට එතනින් අයිඩියා එකක් ලබා ගන්න පුළුවන්. ඒතර මේක ඔන්ලයින් ටයිම් එක බලා ගන්න පුළුවන්. ඔන්ලයින් ටයිම් එක අර මම කිව්වා වගේ අවුරුදු 5කට වැඩි මෙතනින් බලා ගන්න පුළුවන්. 6 years plus කියලා තමයි තියෙන්නේ. ඒතර අවුරුදු 6කටත් වැඩි මේ සයිට් එක ඇවිල්ලා. එතකොට තාමත් හොඳට වැඩ කරන සයිට් එකක්. ඊට පස්සේ බලන්න තව ටිකක් පල්ලෙහාට යනකොට බලා ගන්න පුළුවන් getting start is easy කියලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතනින් අපිට කියලා තියෙනවා login earn cash out කියලා ඒ විදිහට අපිට මෙතනින් ඒ කට්ටිය මේක කරන්න පුළුවන් දේවල් ටික දාලා තියෙනවා. ඊට පස්සේ තව පල්ලෙහාට යනකොට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකේ අපිට ටාස්ක් කරන්න පුළුවන්. ඒ වගේ ටාස්ක් වලට ගෙවන ඒවා වගේ දේවල් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ගේම්ස් තියෙනවා. ගේම්ස් ප්ලේ කරලා වගේ දේවල් උනොත් අපිට මුදල් earn කරගැනීමේ හැකියාව තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් මේකට දීපු positive review ටිකත් ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ තවත් පළවෙනිම බලා ගන්න පුළුවන් redeem කරන්න පුළුවන් අපිට method ටික තියෙනවා. ඊට පස්සේ අපිට PayPal වලට Bitcoin වලට Visa වලට ඊට පස්සේ Litecoin විදිහට ඒ විදිහට අපිට cryptocurrency විදිහට මුදල් withdraw ලබා ගන්න පුළුවන්. ඒ වගේම first pay ගිණුමටත් මුදල් withdraw ලබා ගන්න පුළුවන් කියලා මේ කට්ටිය විදිහට සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා මේකේ review වගේ දේවල් මේ කට්ටිය දාලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙනවා. බලමු කොහොමද අපි මේ සයිට් එකේ account එකක් create කරගන්න කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා sign up button එක. අන්නේ sign up button එක click කරගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙතෙන් ඔයාලගේ email address එක password එකක් දීලා ලේසියෙන් ඔයාලට sign up වෙන්න පුළුවන්. නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් sign up with Google කියලා option එකක් තියෙනවා. අන්න එතන click කරලා ඔයාලගේ Gmail list එකේ තියෙන කැමති Gmail එක select කරලා ඔයාලට account එකක් create කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට වැඩ කරන මේ email address එකක් ලබා දෙන්න මේක හරහා ඔයාලගේ account එක active කරගන්න තියෙනවා. ඒකින්ද ඔයාලා අනිවාර්යයෙන්ම වැඩ කරන details ලබා දෙන්න ඕනේ. දැන්ට මට account එකක් තියෙන හින්දා මම මෙතන login කියන තැන click කරගන්නවා. ඊට පස්සේ මෙතනින් මම මගේ ගිණුමට log වෙන්නම්. account එක හදාගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට dashboard එකක් එක්ක ඔයාලව මේ website එකෙන් open කරලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් තියෙනවා main balance එක. ඒතර මේ main balance එක තමයි අපිට එකතු කරලා යන්න තියෙන්නේ. main balance එක එකතු කරනකොට අපිට withdraw එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔයාලට purchase balance ඊට පස්සේ ඔයාලගේ refer account එක ඊට පස්සේ ඔයාලගේ level එක වගේ දේවල් වලට මේ dashboard එකෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලගේ account එක verify වෙලා නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් අපේ profile mark එක තියෙනවා. අන්න එතන click කරන්න. ඊට පස්සේ අපිට profile කියලා තැනක් තියෙනවා. අන්න එතන click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලට මේ මෙතනින් verify කරගන්න ඇති. අන්න ඒක ඔයාලට email එක ඉස්සරහම verify කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට තියෙනවා verify your identity කියලා බලා ගන්න පුළුවන්. අන්න ඒක ඔයාලට අත්‍යවශ්‍ය නැහැ. කැමති නම් ඔයාලට ඒක verify කරගන්න පුළුවන්. verify කරගන්න ඔයාලට එතනින් coins 100ක ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අන්න එතන click කරගත්තා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක අපිට තියෙන්නේ මේ විදිහට අපිට body face verification එකක් වගේ තමයි අපිට කරන්න තියෙන්නේ. ඒතර මේක ඔයාලට start කරගන්න පුළුවන්. start කරගත්තා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් නම් මේ විදිහට
ඔයාලට මේ විදිහට බලාගන්න පුළුවන් QR කෝඩ් එකක් වගේ දේවල් ලබා දෙනවා. ඊට පස්සේ ඔයාලට වෙබ්සයිට් එකනුත් මේක වෙරිෆයි කරගැනීමේ හැකියාව තියෙනවා. මම මේ විදිහට වෙබ්සයිට් එක තෝරගත්තා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට ඔයාලට මේ terms and conditions වල වගේ දේවල් වලට මෙතනින් ටික් එකක් දාන්න තියෙනවා. ටික් එක දාලා ඔයාලට මෙතනින් start verification කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින් කරන්න තියෙන්නේ ඔයාලගේ face verification එක ඉස්සරවම කරගන්න ඕනේ. මම ඉස්සරවම face verification එක කරගන්නම්. ඔයාලට continue බටන් එකට ක්ලික් කරන්න පුළුවන්. continue බටන් එකට ක්ලික් කරලා ඔයාලට කරන්න තියෙන ඔයාලගේ identity card එකේ ෆොටෝ එකක් හරි driving license එකේ හරි ඊට පස්සේ passport එකේ හරි කැමති එක්ක ඔයාලට front එකේ ෆොටෝ එකකුයි back side එකේ ෆොටෝ එකකුයි ඔයාලට upload කරලා මේ verification එක කරගන්න පුළුවන්. ඒත් මේ verification එක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට video එකක් ලබා ගන්න පුළුවන් මේ verification එක නොකර verification එක කරුවොත් ඔයාලට point ප්‍රමාණයක් point 100ක ප්‍රමාණයක් free හම්බ වෙන එක තමයි ඉතින් සිද්ධ වෙන්නේ. ඒක ඔයාලගේ කැමැත්ත අනුව ඔයාලට complete කරගන්න පුළුවන්. හරි දැන් අපි dashboard එක කියලා අපි මේකේ මුදල් earn කරන්න පටන් ගමු. එතකොට මෙතනින් අපි profile කියන එකෙන් back කරලා අපි ආපහු dashboard එකට ගියාට පස්සේ අපිට මේ විතර අපේ මෙතනින් balance එක බලා ගන්න පුළුවන්. එතකොට මේ balance එක තමයි අපිට වැඩි කරගන්න තියෙන්නේ. එතකොට මෙතනින් බලා ගන්න පුළුවන් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අපිට මේ වගේ තැනක් තියෙනවා බලා ගන්න පුළුවන්. අන්න එතන වලට ක්ලික් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මෙතන ක්ලික් කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් අපිට මේකේ කරන්න තියෙන වැඩ ටික මෙතනින් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතනින් අපිට browsing කියලා option එකක් තියෙනවා. අන්න ඒ කරා තමයි අපිට add බලලා මුදල් earn කරගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලට available ads ටික තියෙනවා බලා ගන්න පුළුවන්. ඒකට මේ ads click කරලා ඔයාලට මුදල් earn කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් පළවෙනිට අපිට site එක ලබා දෙලා තියෙනවා. ඒ site එකේ අපිට ඒ site එක visit කරනකොට අපිට 0.5.8ක ප්‍රමාණයක් ගෙවනවා. වගේම තප්පර 30ක් visit කරන්න ඕනේ. හරි මේකට ක්ලික් කරගන්න. ක්ලික් කරගත්ත පස්සේ බලා ගන්න පුළුවන් මේ site එක open වෙනවා. site එක open වුණාට පස්සේ site එකේ අදාළ කරන තප්පර ගන්න ඔයාලා ඉන්න ඕනේ. තප්පර ගන්න හිටියට පස්සේ ඔයාලට මේ විදිහට ඔයාලට earn කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතර බලා ගන්න පුළුවන් මේ අපේ CoinPay site එකේ මේ විදිහට තප්පර ගන්න countdown එක යනවා. ඒතර මේ countdown එක ඉවර වෙනකන් අපිට මේකේ රැඳිලා ඉන්න සිද්ධ වෙනවා. ඒතර ඔයාලා අදාළ තප්පර ගන්න හිටියට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලගේ point balance එක එකතු වෙනවා. ඊට පස්සේ මේ add එක අවපෑගෙනලා යනවා ඔයාලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ point balance එක මෙතෙන්ට එකතු වෙනවා බලා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට මේකේ දවසට හම්බ වෙන ඇඩ් ටික ඔයාලට බලන්න පුළුවන්. ඇඩ් ටික බලලා ඔයාලට ලේසියෙන් පොයින්ට් ප්‍රමාණයක් earn කරගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඔයාලා දවසට දෙපාරක් විතර මේ ඇඩ් බලන තැනට එන්න ඔයාලට දැන් ඇඩ් 9 මට නම් දැන් ඇඩ් 9ක් නේ හම්බෙලා තියෙන. ඊට පස්සේ අපි මේ ඇඩ් ටික බලලා ඉවරලා අපි තවත් විනාඩි 10කින් 15කින් ආවට පස්සේ තවත් අපිට ඇඩ් ලබා දෙනවා. ඒකට ඔයාලට දවසට ඇඩ් 20ක් 25ක් ඔයාලට තියෙන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතනත් අපිට ඇඩ් බලන්න පුළුවන්. මෙතනත් අපිට දවස ගානේ එතනත් ඇඩ් අපිට හම්බ වෙනවා. අන්න එතනට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට ඇඩ් තියෙනවා. ඒතකොට එතනින් මම ඒ ටිප් ඇඩ් එක බලලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඒතකොට ඔයාලට මෙතනත් ඒ විදිහට අදාළ කරන තප්පර ගානේ ඒ සයිට් එකේ විසිට් කරාට පස්සේ ඔයාලට එතනින් පොයින්ට් ප්‍රමාණය earn කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් අපිට offers කියලා දැනක් තියෙනවා. අන්නේ offers කියන තැනට આવත් බලා ගන්න පුළුවන්. ඔයාලට විවිධ වර්ගයේ categories තියෙනවා. අන්නේ category හරහා ඔයාලට offers complete කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් කලින් කට්ටිය කරපු offers වලින් ඒ කට්ටිය ගත්ත reward වගේ දේවල් මෙතනින් බලා ගන්න පුළුවන්. වගේම මෙතන උඩින් බලා ගන්න පුළුවන් start කියලා තැනක් තියෙනවා. අන්න එතනින් ඔයාලට start කරලා තියෙන offers බලා ගන්න පුළුවන්. ඊට පස්සේ complete කියන තැනට ගියාට පස්සේ බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලගේ complete වෙච්ච ඔයාලා earn කරගත්ත offers earn කරගත්ත දේවල් තමයි මෙතනින් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට මේකේ බලා ගන්න පුළුවන් මගේ total offers 46ක ප්‍රමාණයක් complete වෙලා තියෙනවා. මම total earn කරලා තියෙනවා point 1749ක ප්‍රමාණයක්. ඒකට ඔයාලට ලේසියෙන් offers complete කරලා මුදල් earn කරගැනීමේ හැකියාව තියෙනවා. මේ තියෙන්නේ මම offers complete කරලා earn කරගත්ත point වල history එක. හරියට පස්සේ ඊළඟට තියෙන අපිට service කියලා තැනක්. අන්නේ service කියන තැනට ගියොත් ඔයාලට සාමාන්‍ය සමහර device වලට නම් service වැඩ කරනවා. සමහර device වලට වැඩ කරන්නේ නැහැ. ඒතර ඔයාලගේ device එකකට වැඩ කරනවා නම් ඔයාලට ප්‍රශ්න වලට උත්තර දීලා වගේ service හරහා මුදල් earn කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් tasks කියලා option එකක් තියෙනවා. tasks කියන තැනට આવොත් අපිට බලා ගන්න පුළුවන් මේකේ විවිධ වර්ගයේ tasks තියෙනවා. ඒතකොට Telegram tasks, YouTube tasks වගේ අපිට වීඩියෝ බලලා වගේ දේවල් තමයි අපිට මේ tasks වල කරන්න තියෙන්නේ. ඒතකොට මේ විදිහට බලා ගන්න පුළුවන් tasks එකක් ගත්තාම මේ tasks එකේ මේ විදිහට ගෙවන ප්‍රමාණය තියෙනවා. ඒතකොට මේ කරන eligible ප්‍රමාණය තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන මේ tasks එකත් තෝරගත්තට පස්සේ මේ විදිහට tasks එක ඇතුළට යන්න පුළුවන්. tasks එක ඇතුළට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඒකේ විස්තරය තියෙනවා. ඔයාලට කරන්න තියෙන දේවල් අන්න ඒ ටික දීලා ඔයාලට ඒ ටික complete කරලා ඒකට අවශ්‍ය කරන proof ටික ඔයාලා upload කරලා ඔයාලට මේකේ ටාක්ස් ටික කම්ප්ලීට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතනින් my tasks කියන තැනට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලා කරපු ටාක්ස් ප්‍රමාණය බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා ටාක්ස් ප්‍රමාණය earn කරගත්ත point ප්‍රමාණයත් එතනින් බලා ගැනීමේ හැකියාව තියෙනවා.
ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ඇඩ්වර්ටයිසින් කියලා. අන්න එතෙන්ට ගියොත් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලා පොයින්ට් ප්‍රමාණයක් බයි කරලා ඔයාලට ඔයාලගේ මොකක් හරි වෙබ්සයිට් එකක් තියෙනවා වෙබ්සයිට් එක ප්‍රොමෝට් කරගන්න වගේ දේවල් ඔයාලට එතනින් කරගන්න පුළුවන්. ඊට මෙතනින් ඇෆිලියේට් කියලා තැනක් තියෙනවා. ඇෆිලියේට් කියන තැනට ආවට පස්සේ ඔයාලටම කියලා රෙෆරල් ලින්ක් එකක් ජෙනරේට් කරනවා. අන්න රෙෆරල් ලින්ක් එක යාළුවන්ට ෂෙයා කරන්න පුළුවන්. යාළුවන්ට ෂෙයා කළා ඔයාලට යාළුවන්ගෙන් කමිෂන් වගේ දේවල් ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ලීඩර් බෝඩ් එක වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒතකොට මේ ලීඩර් බෝඩ් එකේ ඔයාලා උඩින්ම ඉන්නවා නම් ඔයාලට දවස ගානේ පොයින්ට් වැඩි ප්‍රමාණයක් ඔයාලට බෝනස් එකක් විදියට earn කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට තමයි අපිට මේකේ සරලව මුදල් earn කරන්න තියෙන. අපි නැවතත් දැන් අපේ ඩෑෂ්බෝඩ් එකට ඩෑෂ්බෝඩ් එකට පස්සේ බලා ගන්න පුළුවන් අපේ පොයින්ට් බැලන්ස් එක වැඩි වෙලා තියෙනවා. ඒතකොට අපි මේ විදිහට earn කරගන්න පොයින්ට් බැලන්ස් එක කොහොමද withdraw ලබා ගන්න කියලා දැන් කතා කරමු. මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් cash out කියලා තැනක් තියෙනවා. අන්න cash out කියන තැන ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට available payment method ටික ඔයාලට බලා ගැනීමේ හැකියාව තියෙනවා. හරිට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට payment ලබා ගන්න පුළුවන් ඔයාලගේ payment method ටික මෙතන select කරගන්න පුළුවන්. ඔයාලට මුලින්ම PayPal එකට මුදල් ලබා ගන්න පුළුවන් Bitcoin විදියට, Litecoin විදියට, Dogecoin විදියට, First Pay එකට USDC විදියට, Solana විදියට, ඊට පස්සේ ඔයාලට BNB විදියට, ඊට පස්සේ PayPal bank transfer විදියට ඔයාලට මුදල් withdraw ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර අපි ගොඩක් පාවිච්චි කරන්නේ ක්‍රිප්ටෝ කරන්සි හින්දා මම මේ විදිහට Bitcoin කෙනෙකුට select කරගන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා Bitcoin වල අපිට minimum withdraw ලබා ගන්න තියෙන amount එක දෙනවා. minimum අපිට point 1500ක ප්‍රමාණයක් තියෙනවා නම් අපිට withdraw ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපි Litecoin කෙනෙක් select කරගමු. Litecoin කෙනෙක් select කරගත්තොත් අපිට point 1000ක් තියෙනවා නම් withdraw ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ Dogecoin select කරගත්තොත් ඒකනොත් අපිට point 1000ක් තියෙන්න ඕනේ. First Pay එකට withdraw ලබා ගන්නවා නම් ඒකනොත් point 1000ක් තියෙන්න ඕනේ. ඊට පස්සේ USDC වලින් withdraw ලබා ගන්නවා නම් ඒකනොත් අපිට point 1000ක් තියෙන්න ඕනේ. ඊට පස්සේ Solana වලින් withdraw ලබා ගන්නවා නම් ඒකනොත් point 1000ක් තියෙන්න ඕනේ. ඊට පස්සේ BNB වලින් withdraw ලබා ගන්න හිතන් ඉන්නවා නම් ඔයාලට BNB වලින්ොත් point 1000ක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි earn කරගන්න අපි ad වලින් එහෙම earn කරගන්න point 1000ක් තියෙනවා නම් අපිට withdraw ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට ඔයාලා withdraw ලබා ගන්න එක පැහැදිලි වෙනට withdraw ලබා ගන්න කලින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනින් ඔයාලගේ profile mark එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතනින් profile කියන තැනට යන්න. profile කියන තැනට ගියට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතනින් wallet කියලා option එකක් තියෙනවා. අන්නේ wallet කියන තැනින් ඔයාලගේ wallet address save කරගැනීමේ හැකියාව තියෙනවා. ඔයාලගේ bitcoin address එක, ඊට පස්සේ dogecoin address එකක්, ඊට පස්සේ ඔයාලගේ ඒ withdraw ලබා ගන්න address එක කලින් save කරගන්න ඕනේ. ඒ විදිහට address එක ලබා දීලා next කියන button එක click කරන්න. ඊට පස්සේ ඔයාලගේ හදපු email එකට verification code එකක් එනවා. අන්නේ code එක ඇතුළත් කරලා ඔයාලගේ address ටික save කරගැනීමේ හැකියාව තියෙනවා. කැමති නම් ඔයාලට මේ 2 step authenticator වගේ දේවල් ඔයාලට enable කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතකොට ඔයාලට මේ ගිණුම ඕන නැත්නම් ඔයාලට මෙන්න මෙතනින් delete account කියන button එක click කරලා ඔයාලට ලේසියෙන්ම ගිණුම delete කරගැනීමේ හැකියාව තියෙනවා. හරි එතකොට දැන් මම ඔයාලට පෙන්නන්නම් මම මේ site එක කරා ලබාගත්ත withdrawal වගේක් තියෙනවා. අන්නේ withdrawal ටික පෙන්නන්නම්. මෙතනින් මම නැවතත් profile කියන තැන click කරගන්නවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් history කියලා button එකක් තියෙනවා. අන්න එතන මම click කරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඔයාලා select කරගන්න පුළුවන් withdraw history, deposit history වගේ දේවල් වලට එතනින් select කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් මම withdraw ලබාගත්තේ වගේ payment ටික මෙතනින් බලා ගන්න පුළුවන් withdraw history එකේ. එතන මම මේ විදිහට withdraw බලා ගන්න පුළුවන්. withdraw 7ක ප්‍රමාණයක් මම මේ විදිහට ලබාගෙන තියෙනවා. අවසානයේ මම withdraw එක ලබාගෙන තියෙනවා මේ විදිහට coin 1000ක ප්‍රමාණයක්, ඊට පස්සේ coin 1500ක ප්‍රමාණයක්, ඊට පස්සේ coin 1000ක ප්‍රමාණයක්, ඊට පස්සේ coin 1000ක්, ඊට පස්සේ coin 1100ක්, ඊට පස්සේ coin 1000ක්, ඊට පස්සේ coin 1000 ගානේ මම මේ විදිහට මේ කරා withdraw ලබාගෙන තියෙනවා. ඒතර ඔයාලට මේ withdraw submit කරලා පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් පැය 3-4ක් යනකොට උපරිම පැය 24ක් විතර යනවා withdraw එක හම්බෙන්නේ. ඒතකොට ඔයාලගේ wallet එකටම හම්බෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. හරිද? සයිට් එකේ වැඩ කරගෙන යනකොට මොකක් හරි ගැටලුවක් ආවොත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ තාමත් Telegram channel එකත් එක්ක join නැත්නම් අනිවාර්යෙන් Telegram channel එකත් එක්ක join වෙන්න කියලා මතක් කරන ගමන් මම අද වීඩියෝ එකෙන් සම් ගන්නවා. අපි තවත් මේක සුබ වෙන වීඩියෝස් වලින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.